අද දින අපිට සුවිශේෂී දවසක්. විශේෂයෙන්ම ගත්තට පස්සේ අපේ අමාත්‍යාංශයට අවුරුද්දක් වෙනවා. වසරක් සම්පූර්ණ වෙන මේ මොහොතේදී අපිට හැකියාව ලැබිලා තිබෙනවා. බෙන්ගෝල එකේ ඉඳලා ආපු සහෝදරියන් කිව්වා මේ රීජන් එකෙම පැවැත්වෙන දැවැන්තම ප්‍රදර්ශනයක් කියලා. ඒ දීවර ලෝක දීවර දිනයේදී ලංකාවේදී පැවැත්වීමට ලැබීම ඔබලාට ලැබුණු භාග්‍යයක්. ඒ පමණක් නෙවෙයි මේක ලෝකෙම ආපහු හැරී බලන ඊවන්ට් එකක් කියලා ඒගොල්ලෝ පැවසුවා. විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය ඇමතුමා එවැගේම බුත්තලමේ අපේ මන්ත්‍රී ග්‍යාන් මන්ත්‍රීතුමා ඇතුළු මේ පිරිස පෞගිය වසරක් පුරා අපි දැවැන්ත වැඩ කොටසක් කරා. ඒ තමයි අපේ දීවර සම්පතට මොකද්ද වෙලා තියෙන්නේ? මේ දීවර සම්පත ඇයි කඩා වැටලා තියෙන්නේ? ඒ දීවර සම්පත ගොඩනගන්නේ කොහොමද කියන කතිකාවක් ඇති වුණා. මූදු සම්පතේ තියෙන මේ සියලුම මත්ස්‍යයන් ගත්තට පස්සේ පළවෙනි වැඩේ ආරක්ෂා කරන්න ඕන. අද වෙනකොට අපේ මේ දීවර කර්මාන්තයේ කඩා වැටීමට ප්‍රධානම හේතුව තමයි වෙන කිසිවක් නෙවෙයි. අපි දීවරයන් පැය 24ම මූදේ හිටියත් හරි නමුත් මේ මූදට ආදරය කරනවද නැත්නම් මේකත් එක්ක ඇඟීමෙන් වැඩ කරනවද මේකට ලව් කරනවද කියලා බැලුවොත් එimhe නෑ කියන තමයි කියන්න ඕන. ගොඩාක් අය ගත්තට පස්සේ විශේෂයෙන්ම ගත්තට පස්සේ ඉලීගල් ෆිෂින් අරා නීති විරෝධී මේ කේ ආම්පන්න පාවිච්චි කරමින් අපේ මූදු සම්පත විනාශයට පත් කරන ක්‍රියාවලියක සුළු දීවර පිරිසක් වැඩ කටයුතු කරමින් ඉන්නවා. අන්න ඒකෙන් ආරක්ෂා කරන්න ඕන. ඒක වෙනස් කරන්න ඕන. විශේෂයෙන්ම ගත්තට පස්සේ අද දින පැවැත්වෙන මේ ප්‍රදර්ශනය යනු අනාගතයේදී මේ ප්‍රදර්ශන ලස්සන කුටි වගේ ලස්සන මාළු පැටවුන් වගේ ඒ තමන්ගේ හිතේ තුල තියෙන ලස්සන කම එළියට අරගෙන අපේ මූදු සම්පතක් ආරක්ෂා කරගෙන නවීන පන්නයේ ක්‍රියාවලියකට යෑම සඳහා නවීන තාක්ෂණයන් අරා අපේ දීවර සම්පත නැත්නම් දීවර කර්මාන්තයේ යෙදීම සඳහා ඒ වගේම ඒ ලස්සන ජීවිතය ඒ තමන්ගේ ගෙදර තුල තමන්ගේ පිට තුල වැව් තුල සියලුම පැතිවලට පැතිරීම සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. බොහොම ස්තුතියි. ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක් යන තේමාවෙන් පවත්වන Aqua Planet ශ්‍රී ලංකා 2025 ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. Aqua Planet ශ්‍රී ලංකා 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය මම දකින්නේ අපේ රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපේ බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව
දීවර ශේත්‍රයේ ගෝලීය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ දැක්මේ යථාර්ථයක් කිරීමේ පියවරක් ලෙස. ජාතික ආර්ථිකයේ වැදගත් ස්ථානයක් වගේම අපේ රටේ විශාල පිරිසගේ ප්‍රධාන ජීවනෝපාය බවට දීවර කර්මාන්තය පත් වී තියෙනවා. ඒ වගේම මේ ජීවනෝපාය ක්‍රමයත් එක්ක බද්ධ වෙච්ච තාමත්ම සංකීර්ණ සහ වර්ණවත් සංස්කෘතියකුත් ගොඩනැගිලා තියෙනවා. දීවර කර්මාන්තය පිළිබඳව අපේ රජයේ දැක්ම තමයි තිරසර කළමනාකරණයක් සහිතව ගුණාත්මක මත්ස්‍ය සම්පතක් ඇති කිරීම. එමගින් මත්ස්‍ය සම්පතේ සුරක්ෂිතභාවය සහ ග්‍රාමීය ආර්ථිකයේ සවිබල ගැනීමත් ආනයනය මත යැපීම අවම කිරීම සහ ග්‍රාමීය ජීවනෝපායන් ශක්තිමත් කිරීමත් සිදු වෙනවා. ඒ සඳහා ජල ජීවී වගාව සහ අභ්‍යන්තර දීවර කර්මාන්තය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම අවශ්‍යයි. ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අග එකතු කර මුහුදු ආහාර නිෂ්පාදන ශේත්‍රයේ නවෝත්පාදන ගෝලීය මත්ස්‍ය වෙළඳපොළ ඉලක්ක කර ගැනීමත් අප සිදු කළ යුතුයි. ඒ සඳහා විද්‍යානුකූල පදනමකින් සම්පත් කළමනාකරණය, ඇසුරුම්කරණය වගේම පරිසර හිතකාමී දීවර ආම්පන්න භාවිතා කිරීම, ආරක්ෂාව හා නවීන ජලජීවී වගා පද්ධති පිළිබඳ දැනුම හා තාක්ෂණය ලබා ගැනීමටත් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න රජයක් ලෙස අපි සූදානම් බව මේ අවස්ථාවේ මතක් කරගන්න කැමැති. විශේෂයෙන් අග එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම දීවර කර්මාන්තය ආශ්‍රිත ග්‍රාමීය කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙනීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමටත් රජය කටයුතු කරමින් සිටිනවා. 2026 අයවැය මේ වෙලාවෙත් විවාද කරමින් සිටින මේ අයවැයේ දීවර කර්මාන්තයේ සංවර්ධනයට රජය විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. අපේ දීවර ශේත්‍රයේ සංවර්ධනයට පළමු වතාවට බ්ලූ ඉකොනොමි වෙනුවෙන් ප්‍රතිපත්ති, සැලසුම් සහ ක්‍රමවේද සකස් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. වරාය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, දීවර ප්‍රජාවේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 500ක් අපි වෙන් කරලා තියෙනවා. ඒ වගේම වාලච්චේන දීවර වරාය සංවර්ධනය කිරීම සඳහාත් මුදල් වෙන් කරලා තියෙනවා. දීවරීන් සඳහා ජීවිතාරක්ෂ උපකරණ ලබා දීමට රුපියල් මිලියන 100ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. චන්ද්‍රිකා පාදක දීවර කලාප ලුහු බැඳීමේ පද්ධතිය satellite based fish ground tracking system සඳහාත් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට රජය කටයුතු කරලා තියෙනවා. ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන ඇති කිරීම, ජීවල ප්‍රජාවේ ආරක්ෂාව, යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ කර්මාන්තයේ තාක්ෂණික දියුණුව සඳහාත් මෙවර අයවැය තුලින් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මම කියන්න කැමතියි. අපි ඒ දීවර අමාත්‍යතුමා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු මේ නිලධාරීන් සියලු දෙනාම ඒ අපි 2026 අයවැය තුල ඉලක්ක කරගත් ඒ අරමුණු ඉෂ්ට කරන්න මහන්සි වෙලා වැඩ කරන බව මට නොඅනුමානයි. It is with great pleasure that I participate in this Aquaplanet 2025 International Fisheries Exhibition. As the government of Sri Lanka, we are focused on building a fisheries sector that is resilient, sustainable and equitable. We recognize our resources, our water resources, whether inland or ocean, as one of our most precious resources that we need to develop and that we need to protect. Our key priorities include strengthening small-scale fisheries, protecting coastal communities, coastal and marine ecosystems, supporting climate adaptation, improving market access and value addition, expanding women's economic participation in this sector, and creating opportunities for youth in aquaculture and marine technology. We also hope to encourage private sector investment and innovation in this sector. I would like to extend my appreciation to the Ministry of Fisheries, the Department of Fisheries and Aquatic Resources, the National Aquatic Resources Research and Development Agency, and the National Aquaculture Development Authority, all district officials, fisher cooperative societies, private sector partners, academic institutions, and international organizations for your contributions to making this event successful and for us to be able to celebrate World Fisheries Day 2025 in such a meaningful manner. As we observe World Fisheries Day, let us reaffirm our responsibility to protect our marine resources, support our fishing communities, and advance a fisheries sector that is both sustainable and competitive. Through cooperation and continuous improvement, Sri Lanka can strengthen its position
as a regional leader in fisheries and maritime development. I wish the Aqua Planet 2025 exhibition, the workshops, and all the associated programs that we are about to see every success. And once again, I thank you all for your presence here today. Thank you very much.